මේක හරි ආස හිතෙන දෙයක්. අපේ රටේ හරි ජනප්‍රියම බයික් එකක් මේක. මදුරංගටත් එන්න කියන මේකට පොඩ්ඩක් විස්තර කරන්න. ඒක ලොකු දෙයක්. මදුරංග මේ එතන තියෙන මේ 150 බයික් එක ගැන කතා කරොත් එහෙනම් මේක දැන් අපේ ලංකාවේ මදුරංග මේ ස්ටිකර් එකක් මම කවදාවත් දැකලා නැහැ මෙතනට ඇවිල්ලා නැහැ. එතනම තමයි දැන් මේ 250 බයික් එක chassis එක දැන් උස ගත්තොත් එහෙනම් දැන් මෙතන මේ පැත්තේ තියෙන මගේ 300 බයික්. දැන් මේ 150 ලොකු වෙනසක් නැහැ බලන්න උස ගත්තොත් මේක පවා උස ස්ට්‍රක්චර් එක ඒ හැම දෙයක්ම අපි ඩිසයින් කරලා 125ක් විතර වෙන බයික් එකක්. මේක 925යි. 9,25,000යි. 9,25,000 අවුරුදු 4ක් වොරන්ටි හම්බ වෙනවා. එතකොට මේකේ තියෙන ඩිසයින් කලර්ස් 12කින් අවම ඩවුන් පේමන්ට් එක අපිට ලක්ෂයක් එකමාරක්. දැනට මම කිව්වා 100% කන්ෆර්ම් කරලා 185 ඒ කියන්නේ 25% එකක් ඒ කියන්නේ. හැබැයි මම ඒකට තව සුමාන දෙකකින් මෙතනට එලා කියනවා මම මේක කොහොම හරි 1.25ට බස්සනවා. 1.25ට. මාසේ අන්තිමට 98ක් දැන් කන්ෆර්ම් ත්‍රිවිධ හමුදාය කට්ටියට රුපියල් 25,000 30,000 ගෙලා ගෙදර අරගෙන පුළුවන්. රුපියල් 25,000 30,000 දීලා ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ නිලධාරීන්ට මේ බයික් එක අයිති කර ගැනීමේ හැකියාව තියෙනවා. කවුද එහෙම දෙයක් එහෙම අවස්ථාවක් ලංකාවේ දීලා තියෙන්නේ? Thank you very much Mr. Nishanka Senath. බොහොම ස්තුතියි. මදුරංග පැහැදිලි කරන්න. මේ බයික් එක මම පර්සනලි ටෙස්ට් රයිඩ් කරලා තියෙනවා. I think මේ බයික් එකේ එන්ජින් එක ගැන කතා කරනවා 150cc සිංගල් සිලින්ඩර් එන්ජින් එකක්. හරි. EFI තාක්ෂණය යටතේ දාන්නේ. එතකොට EFI කිව්වම අපි ප්‍රෝග්‍රෑම් එකේ කලින් කියලා දීලා තියෙනවා කාබරේටර් EFI කියනකොට මොකද්ද වාසිය අවාසි කියන එක. ඒකට ඒකේ වාසියත් එක්ක සාමාන්‍ය අපි මුලදී හිතන් හිටියා මේක ලීටරයට කිලෝමීටර් 30ක් විතර වැඩ කරයි කියලා. මොකද ට්‍රේල් බයික් එකක් තියෙන වේට් එකයි පෙනුමයි ඔක්කොමත් එක්ක කම්පනියෙන් අපිට රෙකමෙන්ඩ් කරා මේක 40 to 45 යනවා කියලා. අපි මේ බයික් එක රෙජිස්ටර් කරලා දැන් ලංකාවේ පර්සනලි මේ අපේ රෝඩ් වල රෝඩ් කන්ඩිෂන් වල ඩබල් දාලා චෙක් කරලා තියෙනවා ලීටරයට කිලෝමීටර් 45ක් වැඩ කරනවා. ඒ කියන්නේ ගොඩක් වටිනවා ඒ ගැන. ඉතින් ෆීචර්ස් ගැන කියනවා නම් මේකේ අප්සයිඩ් ඩවුන් ෆෝක්ස් ඇවිල්ලා තියෙනවා, ඩබල් ඩිස්ක් බ්‍රේක් ඇවිල්ලා තියෙනවා. ඒතකොට පෙඩල් ඩිස්ක් කියන ෆීචර් එකක් මේකේ ඇවිල්ලා තියෙනවා. නෝමල් ඩිස්ක් බ්‍රේක් එකට වැඩිය පෙඩල් ඩිස්ක් කියන ෆීචර් එකකින් සාමීර අපිට වැස්ස වෙලාවේ අවුව වෙලාවේ ඕන වෙලාවක ඕන වෙදර් කන්ඩිෂන් එක මේක පදින්න පුළුවන්. අනිත් එක මේක ඩුවල් ටර්න් කියන ටයර් සිස්ටම් එක ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ ඕෆ් රෝඩ් ඔන් රෝඩ් ඕන විදිහකට පාවිච්චි කරන්නත් පුළුවන්. තව විශේෂ ඔප්ෂන් එකක් තියෙනවා මේකේ මේ ඉන්බිල්ට් ෆොග් ලයිට්ස් ඇවිල්ලා තියෙනවා. අතරම මේකේ ලියාපදිංචිදී මම හිතන්නේ මේ ෆොග් ලයිට්ස් අපේ ලංකාවේ පොඩ්ඩක් තියෙනවා. නමුත් ඒ ෆොග් ලයිට්ස් එක මේ බයික් එකට ඇවිල්ලා තියෙනවා. ඒක කස්ටමර්ට කම්පැනියෙන් දෙනවා. ඒ කියන්නේ අපි ඕෆ් රෝඩ් යනවා නම් ඒ කියන්නේ මහා මාර්ගයෙන් නැතුව කැලෑ පාර යනවා. මේ පැකේජ් එකත් එක්ක මේ ගන්න 9,25,000ට ඒ ටිකක් දෙනවා. ඒකත් දෙනවා. මේ මවුන්ට් එකක් තියෙනවා. ඒකට හයි කරලා වයර් එක ගහකට කැලිය යනකොට දවල් වගේ රැට යන්න පුළුවන්. ඒ කියන්නේ වටින කලර්ස් කොච්චර ප්‍රමාණයක්ද ගේනවද මදුරංග? කලර්ස් කියන මම කියන්නේ කලර්ස් එනවා ඇත්තටම මම සිලෙක්ට් කරලා තියෙනවා කලර්ස් තියෙනවා 14ක්. ඩිසයින් තියෙනවා 28ක්. එතකොට මේක ජාති දෙකකින් ඔක්කොම ගත්තොත් සමය 40ක් විතර සංකලනයක් තියෙනවා. මේක තමයි ප්‍රධාන වශයෙන් විකුණන බයික් එක. අපි ජූලයි මාසෙ මේකේ 5000ක් ගෙනවා, ජූනි මාසේ 1000ක් ගේනවා. වාව් ඒක හරි. හරි. අපි ඕක ඔතන තියාගමු. මදුරංග මේ ආසමදේ මේ බයික් එක හැමෝම ලංකාවේ ජනප්‍රියම එක සුපර් කප් බයික් එක. අද මේක හිතා ගන්න බෑ මේ ටෙක්නොලොජි එකත් එක්ක. මට මේක ගැන පොඩි අදහසක් දෙන්නකෝ. සමහර මේ බයික්ස් වල හිස්ටරි එක පොඩ්ඩක් ගැන කතා කරොත් එහෙනම් 1990ට කලින් දශකයේ තමයි ආවේ MD90 නැත්නම් අපි C90 කියලා හඳුන්වනවා. එතකොට ඒ බයික් එක තමයි world's best economical bike කියලා සිලෙක්ට් කරන ලෝකේ. ඒ කියන්නේ අඩුම පෙට්‍රල් ප්‍රමාණයක මාර රිලයබල් හාඩි ඔක්කොමත් ඒ කියන්නේ සාමාන්‍ය ඒක අන්තිම කාලේදී තට්ටු 30 ගානක බිල්ඩින් එකක උඩ ඉඳලා බිමට බයික් එක අතෑරලා බලලා ඒ ස්ටාර්ට් වෙන බයික් එක පදින්න පුළුවන්. ඒ මට්ටමේ තියෙන කියන්නේ රිලයබල් බයික් එකක් කියලා තමයි ඒගොල්ලෝ රෙකග්නයිස් කරේ. ඒ බයික් එක තමයි ඩිස්කන්ටිනියු වුණා දැන් 90 ගණන් වලින් පස්සේ. ඊට පස්සේ මේ මම ඇස් දෙකට දැක්ක පළවෙනි බයික් එක තමයි මේක. ඒ කියන්නේ මේ කෆ්රෝ කියන එක එකම දේ තියෙන අපිට කලින් තිබුණා C70 C90 කියන versions දෙක. දැන් මේක 110 125 කියන CCs දෙකෙන් මේනවා. ඊට අමතරව විශේෂත්වයක් තියෙනවා මේක කාබරේටර් version එක ගන්න පුළුවන් EFI දෙකම ගන්න පුළුවන්. EFI wow. අර පරණ concept එකටම අපේ දැන් මීටර එක රවුමට තිබ්බට full digital මීටර එකක්. ඒකෝ EFI වුණාම අපේ engine faults ඒ ඔක්කොම අපිට මේකෙන් දැක ගන්න පුළුවන්. digital meter එක. අලුත් දැන් මේක ස්මාර්ට් කී එකක් තියෙනවා. පරණ concept එකේ අලුත් features එක දැන් අපි යතුරු සාක්කුවේ දාගෙන smart key එකක් කියන්නේ normal යතුරු දාගෙන අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව disc brake කියන feature එක තියෙනවා with ABS.
ඇන්ටිලොක් බ්‍රේක් සිස්ටම් එකක්. ඒක ඒ පැත්තෙන් ඔය ටික කියනකොට මට මේක දැක්කම මට මෙතන වෙන ලුබි විටෝන් ෂීට් එකක් එක්ක මෙතන ඇවිල්ලා තින්නේ ඩිසයින් එකක් එක්ක. ඒක මම ස්පෙෂලි මොඩිෆයි කරපියා මං කිව්වා දැන් මේ බයිසිකලේ ගත්තාම නිකන් අර කොළඹ අතේ කට්ටියට පදින්න ඕන නම් ඔව් ඒගොල්ලෝ පදින්න පුළුවන්. මේක මඟුල් විතර එනවා තද ලුබි විටෝන් ෂීට් එක දාලා මම ස්ටිකර් ගාලා අපි alloy wheels දාලා මේකේ ඩිස්ක් එක දාලා මේ විදිහට හදලා තියෙනවා. මේකත් 4 years warranty එකක් එක්ක හම්බ වෙනවා. මේකේ සාමාන්‍ය මාකට් එකේ දැන් අද දෙන price එක ලක්ෂ 10ක් නෑ මම ගැන කියන්න. මේ බයිසිකලේ දැන් ලංකාවට ගෙනල්ලා විකුණන ජපානයෙන් එන මේ බයිසිකල් 50cc කියන්නේ ලක්ෂ 12 මාට්ට. මම දෙන්නම් ඇඩ්‍රස් එක බලන්න. අපි 110 110cc එක දෙන්නේ රුපියල් ලක්ෂ 8කට. ලක්ෂ 4 මාරක් අඩුවෙන් එතකොට ඒ වගේ ඩබල් cc එකක් තියෙන එක අපි දෙන්නේ. ස්පෙෂල් අපි ගත්තොත් ඩවුන් පේමන්ට් එක කීයද දීලාද ගන්න පුළුවන්? මං කිව්වනේ දැන් සාමාන්‍ය මේකේ ඩවුන් පේමන්ට් එක සාමාන්‍යයෙන් 1.25ක් එකක් විතර දීලා අරගෙන යන්න පුළුවන්. හරි. හැබැයි මම මේකත් අඩු කරනවා හරිද රුපියල් 25000ක් විතර යනකම් ත්‍රිවිධ හමුදාවට. මෙතන තියෙන මේ ඔක්කොම බයික්ස් වල විශේෂ ෆීචර් එකක් තියෙනවා. මොකද මම දැන් බයික්ස් එක්ක ගනුදෙනු කරන කෙනෙක් නිසා දැන් අපි මේ බයික් එකක් අවුරුද්දක් හරි දෙකක් හරි පාවිච්චි කරලා අපි කියමු ඇක්සිඩන්ට් එකක් වුණා. එහෙම නැත්නම් මේ ස්පෙයා පාර්ට්ස් ඉෂුස් තියෙනවා. නැත්නම් අපිට කාලෙකදී මේකේ කලර්ස් වෙනස් කරන්න ඕනි කියලා හිතුනොත් දැන් මේක ඇත්තටම මේ අපි ලොකු ටැක්ස් එකක් ගෙවනවා මේ බයික් එක ලංකාවට ගේනකොට. ඒකෙන් CC එකට තමයි ටැක්ස් එක වදින්නේ. හරි. නමුත් මේ කම්ප්ලීට් බයික් එක අපිට අවුරුද්දක් හරි අවුරුද්දක් හරි අවුරුදු 4කින් හරි බ්‍රෑන්ඩ් නිව් කරන්න ඕනි කියලා හිතුවා. එතකොට අපි නම්බර් එක වෙනස් වෙන්නේ නැහැ. චැසි නම්බර් එකටම මේ බඩු ටික සේරම අපිට හයි කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි අර ට්‍රේල් බයික් එකක් ගත්තොත් මම හිතන්නේ අපි ට්‍රේල් බයික් එක කියනවා. මේකට 2.50කදී මේ බයිසිකලේ බයිසිකලේ බ්‍රෑන්ඩ් නිව් කරගන්න පුළුවන්. අපි කරලා දෙනවා. ඒකත් අපි අස්සම් කරලා දෙනවා. අපි කිව්වා පාත් දිව්වයි කියලා. හරි. දැන් මේක වාන්තර පට්ට මැට වට අලුත් බයික් එකක් ඕන. මේ චැසි නම්බර් එක මේ රෙජිස්ට්‍රේෂන් අපි ලක්ෂ 3ක් ඇතුළත මේ බයික් එක සම්පූර්ණ බ්‍රෑන්ඩ් නිව් කරලා දෙනවා. ඉන්ක්ලූඩින් එන්ජින්. එන්ජින් ටයර් චැසි අර අනිත් ඔක්කොම බ්‍රෑන්ඩ් නිව්යි කරලා දෙනවා. අවුරුදු 4කට පස්සේ Tamanට හිතෙනවා බයික් එක අලුත් කරගන්න පුළුවන් කියලා ආසයි ඕනි කියලා හිතනොත් ඔබට ලක්ෂ මැක්සිමම් 3යි. ලක්ෂ 3කදී ආපහු බයික් එක බ්‍රෑන්ඩ් නිව් කරගන්න පුළුවන්. වෙන බයික් එක එන්ජින් එකක්වත් ගන්න බෑනේ විශේෂ සේනාධිපති. මම ඒකනේ කිය මම නිශ්ශංක සේනාධිපති කිය. ඒ කියපු දේ අපි උඩු කරනවා. අපි මේක ෂුවර් නැත්. හැබැයි මේ අනවා එහෙම එකක් වෙන්න ඕනේ මේක පුළුවන් අවුරුද්දක් පාච්චා. අනිවාර්යෙන් ඕනේ නම් දැන් මේ බයික් එක යාට ඕනේ මේ විදිහට කරගන්න. ඔව්. නැත්තම් මේ පාර නිල් පාට දම් පාට පර්පල් ස්ටයිල්. ඔව්. බ්‍රෑන්ඩ් නිව් ඔක්කොම කරනවා. එතන ඉඳලා බ්‍රෑන්ඩ් නිව් යන්න හදලා දෙන්න පුළුවන්. මොකද මම කියන්නේ ගියේ? මං කියන්නේ දැන් එයාට අපි සැකයක් කියනවා අවුරුදු 4කින් ගන්න බෑ කියලා බයික් එක ගන්නකොට ඔන්න සම්පූර්ණ බයික් එකක් තව එකක් අරන් ගිහින් ගියා ගන්න පුළුවන් අර ගන්නට. ඔයා ඔය කියන ගානට ඒ බඩු ටික ඔක්කොම එන්ජින් එක ගියර් බොක්ස් එක මේ සියලු දේ. නැත්තම් ලක්ෂ 3ක් දීලා මේ බඩු ටික ඔක්කොම අරන් ගිහලා ගෙදර තියාගන්න. ගිහලා තියාගෙන අවුරුදු 4කින් හයි කරගන්න. ෆ්‍රේම් එක අර. හරිනේ. ඒක අපි ඔප්පු කරලා පෙන්නන. ඒක නම් ඉතාමට හරි. අපි එකින් එක මදුරංග ක්වික් මට මේකේ තියෙන දේවල් එක්ක ෆීචර්ස් ටග් ගාලා කියලා මට ප්‍රයිසස් උත් පැහැදිලි කරලා දෙන්න. ඔව් ඊසි රයිඩර් බයික් කැටගරි කියනවා නම් හයි එන්ඩ් එකේ තියෙන්නේ අපේ මිසින් ශංකර ඉස්සෙල්ලා කිව්වා මේ බෙන්ඩා කියන බයික් එක. හැබැයි මම අපේ මාස් මාකට් එකේ කියන්නේ වැඩි දිනෙකට ඒ පෙනුමත් එක්ක පදින්න අඩු මුදලකට යනවා නම් මම රෙකමෙන්ඩ් කරනවා මේක හොඳ රෙට්‍රෝ බයික් එක. රෙට්‍රෝ බයික් එක. ඔව්. KTX 007 කියන එක. මේකෙත් ඉස්සරහා පස්සේ ඩිස්ක් බ්‍රේක් ABS කියන ෆීචර් එක තියෙනවා, අප්සයිඩ් ඩවුන් ෆෝක්ස් තියෙනවා, ලික්විඩ් කූල් EFI කියන තාක්ෂණය යටතේ පාවිච්චි වෙන්නේ. මේක ලීටරයට කිලෝමීටර් 55ක් වැඩ කරනවා. වැඩ කරනවා. ඩේ ටු ඩේ ඔෆිස් යන්න හැමදේම පාවිච්චි කරන්න පුළුවන්. ඔව් ටෙස්ට් කළා කන්ෆර්ම් 55. ඊට අමතරව දැන් ප්‍රයිස් එක කීයද මදුරංග මේක? 11 යනවා. මේක අනිත් එක සමීර එකක් වගේද පුළුවන් මේකටත්? ඔකත් ඔය ඔක්කොම ගියා ලක්ෂ 2ක පල්ලෙහා. ලක්ෂ 2කට පල්ලෙහා. ලා හැම එකක් ලක්ෂ 2ක් ගාලා අරගෙන යන්න. හරි. ඕකේ. ඊට අමතරව දැන් මේකේ වැනි බෑග්ස් තියෙන දැන් අපේ ස්කෝල් එකට යන ටීචර් කෙනෙක්ට එහෙම නැත්නම් මොනවා හරි බඩු ඕන දෙයක් අරන් යන්න පුළුවන්. ඊට වතුර බෝතල් හැමදේම ඔය හැම දෙයක්ම අදාළයි මේකට. ඒක ගෙනියන්න පුළුවන්. ඒකල මේක බෑග් එක ඉස්කෝලේ ඇතුළට යනකොට මෙතනින් යතුරෙන් ගලවලා බෑග් එක සම්පූර්ණයෙන් අරගෙන යන්නත් පුළුවන්. ස්මාර්ට් බෑග් එකක් හරි ෆැෂනබල් බෑග් එකක් තියෙන්නේ. ඔෆිස් එකට යනකොට ගෙනියන්න පුළුවන්. පැහැදිලි. ඒක එතනින් එහෙම එනවා. හරි. අපි ඒ කතන්දරත් එක්ක නිකොට් එක ගැන කතා කරන්න ඕනේ. නිකොට් එකේ රේන්ජ් එකේ මොනවද තියෙන්නේ මදුරංග? 150 තියෙනවද? 200 තියෙනවද? 250 තියෙනවද? 300 තියෙනවද? මොනවද තියෙන්නේ? ඒකේ සමීර විශේෂත්වයක් තියෙනවා. ඉස්සෙල්ලම කියන්න ඕනේ මේක තමයි නිකොට් කම්පැනි එකේ තමයි වර්ල්ඩ් සුපර් මෝටර් කියන කැටගරි එකේ රේසින් වලට හෑන්ඩ්මේඩ් එන්ජින් එක හදන කම්පැනි එක. හරි. එතකොට ඒ එන්ජින් එක හදන කම්පැනි එකෙන් නිෂ්පාදනය වෙලා එළියට එන බයික් එක තමයි මේක. වව්. එතකොට මේකේ අපේ ෆුල් රේන්ජ් එකම තියෙනවා 150 250 300 350 400 450. ඔව්. අපි
ශංකකිව අපේ මේ සේෆකට බාර දෙනගේ CF එකට දෙන්න. 450 එක මේක හොඳ මේක හොඳ මේක. විශේෂත්වය තමයි මේ බයික් වල ඕන විදිහකට ගන්න පුළුවන් අපිට එයා කූල් ඕන එයා කූල් ලික්විඩ් කූල් ඕන ලික්විඩ් කූල් කාබරේටර් එහෙම නැත්නම් EFI ඕන තාක්ෂණයකට ගන්න. ඒ වගේ ගන්න පුළුවන් කියලා. හැම දෙයකදීම ඒ කියන්නේ එක එක කෙනාට කේට වෙන විදිහට තමයි ඔව් එක එක කෙනාට කේට වෙන විදිහට මුදල් කියන්නේ මිල ගණන් වෙනස් වෙනවා. ඔව්. විශේෂම කාරණය තමයි දැන් මේ තියෙන්නේ 300cc බයික් එක. ඔව්. මේ සයිස් එකටම මේ පෙනුමටම අපි එහෙ ස්පෙෂල් ඩිවෙලොප් කරලා තියෙනවා 150 බයික් එක. හරි. දැන් අපේ ලංකාවේ ගොඩක් වේග සීමාව කිලෝමීටර් 70යි තියෙන්නේ. මේ සීමාව ඇතුළත හොඳට පදින්න පුළුවන් මීට වැඩිය කම්ෆර්ටබල් මේ පෙනුම තියෙන බයික් එකක් ගන්න පුළුවන් ලක්ෂ මං හිතන්නේ 12 ලක්ෂ මේකත් මම කියන්න තුටක් හරි. දැන් මං වාට කිව්වා අර ගිය පාරදී ඒක වාගේ ඉන්ටර්විව් එකේදී දැන් හුඟක් එන්නේ මේකට කපල්ස් කියන්නේ අනිවාර්යයෙන්. පෙම්වත්තු වෙන්නේ. ඒගොල්ලන්ගේ වැඩියෙන්ම මම දැකපු වෙලා දැකලා තින්නේ පිරිමි ළමයා වෙනකොට ගෑන් ළමයා තමයි මේකට ආස වෙන්නේ. අනේ හරි. මේක හරි ආසයි කියලා. ඔව්. ගාන ආපුවම ඉතින් ඒගොල්ලන්ට අමාරුයි. අපි මේක දෙන්නේ 300cc කියන්නේ 50cc more අපි මේක දෙන්නේ ලක්ෂ 24ට. මේක ගන්න බැරි කෙනාට මේ දිග මේ පල්ල මේ ස්ටිකර් එක මේ විදියට මේ ඇනොඩයිස් ස්ට්‍රීම්ස් ඔක්කොම දාලා මේ විදියට ඒ බයික් එක මෙන්න හදලා තියෙනවා 12 ලක්ෂ 65,000. වා. 12 ලක්ෂ 65,000ට ඒකම ගන්න පුළුවන් විදියට හදලා තියෙනවා. එක්සෙප්ට් එකේ අපිට වෝටර් කූල් එක අපි කරන EFI සර්කුලේ කියන්නේ. පැහැදිලි. මේ තමයි තාරුණ්‍යයේ හීනවලට සැබෑ විදියටම පණ දෙන්න තියෙන ඌවමනාව. ඒ තමයි මිෂන් නිශ්ශංක සේනාධිපතිට ඕන වෙන්නේ හැමෝම මේ වගේ සුපර් ක්වොලිටි යුරෝපියන් ස්ටෑන්ඩඩ් බයික් එකක් පදින්න ඕනේ කියන එක. ඔබ කැමති නම් මේ නම්බර් එකට කතා කරන්න පුළුවන්. මේ වගේ ඔෆර් එකක් දෙන ලංකාවේ වෙන බයික් එකක් සහ කම්පැනි එකක් අද වෙනකොට මට කවදාවත් මේ අවුරුදු 16 කාලයක තුල මට හම්බ වෙලා නැහැ. පළවෙනි ලොට් එක ගෙනාපු පළවෙනි බයික් ලොට් එක සතියක් ඇතුළත විකිණිලා අවසానයි. ඒ විශ්වාසයේ වගකීම අද තහවුරු වෙලා තිනවා. ඊළඟ බයික් 1000 ලංකාවට එන්න තියෙනවා. මැයි මාසේ අන්තිමට බයිසිකල් 500ක් එනවා. ජූනි මාසේ 15ට බයිසිකල් 2000ක් එනවා. ඒ බයිකුත් ගොඩක් ප්‍රමාණයක් දැන් වෙනකොටත් ඕඩර් කරලා අවසానයි. ආයෙත් කියන්නේ මේ නම්බර් එකට කතා කරලා ඔබට පුළුවන් ඔබේ කැමැත්ත ඔබ ආස කරන බයික් එක වෙන් කරගන්න. මේ වගේ විශ්වාසයක්, මේ වගේ වගකීමක්, මේ වගේ ස්පෙයා පාර්ට්ස් ප්‍රමාණයක් ලංකාවට ගෙනල්ලා තියෙන වෙන කම්පැනි එකක් නැහැ. ඇවන්ගාඩ් කම්පැනි එක මල්ටි මිලියන් ඩොලර් කම්පැනි එකක් ලංකාවේ ට්‍රස්ට් කරන්න පුළුවන් කම්පැනි එකක්. ඒ කම්පැනි එකෙන් ගෙන බයික් තමයි මේ අද ඔටෝවිෂන් එකෙන් අපි ඔබට ගෙනාවේ. කම්පැනි චෙයාමන්ම ප්‍රෝග්‍රෑම් එකට අපි ගෙනාවේ ඔබට ඒ විශ්වාසය වඩා තහවුරු කරන්න. ඒ වගකීම ඔබට ලබා දෙන්න. ඒකයි ඔටෝවිෂන් අපේ යුතුකම වගකීම. කම්පැනි එකේ සේල්ස් මැනේජර් කෙනෙක්, බ්‍රෑන්ඩ් මැනේජර් කෙනෙක් නෙවෙයි. කම්පැනි චෙයාමන් ඇවිල්ලා දෙන වොරන්ටි එක තමයි වැදගත්. ඒ නිසා ඔබට විශ්වාස කරන්න පුළුවන්. මිෂන් නිශ්ශංක සේනාධිපති thank you very much. ඔබ මේ රටේ තාරුණ්‍යයේ හදවතේ හදගැස්ම අඳුනගෙන මේ කරන සේවාව. මේක ලොකු පිනක්. බොහොම ස්තුතියි සමද. බොහොම ස්තුතියි. මధుරංග thank you very much. හැමදාම ඔය අපේ පවුල කෙනෙක් මේ දේවල් කියලා දෙන්න ආපු එකට